Hello friends, අද නම් ගන්න සුපිරි ගේම් එකක් මේ තමයි FC Mobile 226 කියන ගේම් එක. හරි මම අද මේ චැලෙන්ජ් එකක් තමයි කරන්න යන්නේ. මේ දින මගේ ටීම් එක ඔයගොල්ලන්ට පේන්නේ නැති. ඒ කියන්නේ මේක තමයි මට හදන්න පුළුවන්. ඒ මගේ ප්ලේස් ලයින් හදන්න පුළුවන්. ඒ කියන්නේ අර වර්ස්ට්ම මේ ටීම් එක. අද මම මේගොල්ලොන්ගේ මැච් එකක් දිනන්න තමයි යන්නේ. බලමු කරන්න පුළුවන්ද කියලා. මට මේක හොඳ ප්ලේස් වල ඕන තරම් ඉන්නවා. ඒ මම මේ පොඩි චැලෙන්ජ් එකක් විදිහට තමයි මේක කරන්නේ. ඒ කියන්නේ මේ කට්ටියගෙන් කොයි වගේ ගේමක් ගහන්න පුළුවන්ද කියලා අපි බලමු. මේ ගේම් එක ගයිස් ලංකාවේ නම් ගොඩක් ප්‍රසිද්ධ නැතුව ඒ යුරෝප් කන්ට්‍රීස් වල වගේ නම් මේ ප්‍රසිද්ධ ගේම් එක. මේ මම ඔයගොල්ලන්ට පල්ලෙහාන් ලින්ක් එක දාලා තියෙනවා ඩවුන්ලෝඩ් කරගන්න සුපිරි ගේම් එක. රියලිස්ටික් අත්දැකීමක් ලබා ගන්න නම් ආයෙත් මේ ගේම් එක තමයි. මට මුලින්ම ආයෙත් ලේසි පාස ටීම් එකක් නෙවෙයි. ඔය වෙනට ඒගොල්ලන්ගේ මිඩ්ෆීල්ඩ් එක ගානයි මගේ මිඩ්ෆීල්ඩ් එකේ ගානයි බලමු දිනන්න පුළුවන් වේද කියලා. මේක දිනන්න බෑ. මගේ අර ටීම් එකට නම් දිනන්න පුළුවන්. මම ඊට පස්සේ පෙන්නන්න මගේ ටීම් එක. ඕ 3 2 1 play. ගයිස් මේක නිකන් ඒ කියන්නේ මේ අර ගොල්ලෝ මට වඩා ගොඩක් කියන්නේ හොඳ ටීම් එකක් නිසා ඒගොල්ලෝගේ ස්පීඩ් එකත් වැඩි. හිමයක් තියෙනවා මේකේ. ගුඩ් කීවින් ඒක ඇල්ලුවා. ගයිස් හැරෙන්නත් බෑ මේගොල්ලොත් එක්ක. අයියෝ මට මෙච්චර ගේමක් නැහැ. මගේ අර ටීම් එක ඉරනම් ඒක මේගොල්ලොන්ගේ OVR එක 112. මගේ ඒ ටීම් එකේ 114ක් තියෙන OVR එක පරාදේ. අම්මට සුරි ගයිස්. ලේසි නෑ. තාම පටන් ගන්න විනාඩි 16යි. තව විනාඩි 90ක් තියෙනවා. 90ක් කියන්නේ 87 74ක් තියෙනවා. අයියෝ ෆ්‍රෙන්ඩ්ස්. ළඟටම ගියා. ගයිස්. ගෝල් 3ක් ගැහුවා. එක ගෝල් එකකින් දිනා ගන්න පුළුවන් මේ ගහන්න පුළුවන් නම් අවුලක් නැහැ. ගහයිද දන්නේ අනිත් පැත්තේ මේ ඉවරනකොට ගෝල් 10ක් වගේ. එමය. කොච්චර දුරින් මේ ගැහුවත් වදින මේ ගෝල් කීපර් ගෝවියාර කඩුවේ. පොඩි ගෝල් කීපර් කෙනෙක් ඉන්නේ. ෆස්ට් හාෆ් එක ඉවරයි. දැන් ඉතින් ගයිස් මේකේ ප්ලෑන් B එක තමයි අපිට ක්‍රියාත්මක කරන්න තියෙන්නේ. මිස් වුණොත් ඉවරයි. අයියෝ වදී ඕක වදින.
මේක උඩින් ගියේ පුළුවන් තරම් දැන් මේගොල්ලෝ බ්‍රේක් කරගන්න ඕනේ. අසූ විතර එනකම් මෙහෙම ගියා නම් අවුලක් නැහැ. ඒක ගෙහුවත් ගහන්න ගෝල් දෙකක් විතර. කොහොමද ගයිස් ගෝල් 7ක් 8ක් නම් ගහන්න දෙන්න බෑ. මේ විද්‍යාව පොඩ්ඩක් අවුල් තමයි යන්නේ. මේ මම මේ ගේම් එක ප්ලේ කරද්දිත් අර මේ මගේ හොඳ ටීම් එක දාලා ප්ලේ කරද්දි මේ අර ඒ කියන්නේ ගෝල්ස් තව එකක් විතර ගන්න තියෙද්දි ඔය වගේ මේ ජරා වැඩ කරනවා සමහර ටීම්. ඇල්ලුවා. නියමයි. නියමයි. මට උඩු. බොහෝ තියන්න. ඒස්තා විනාඩිය තියෙන්නේ හරියට කරොත්. නියමයි. ෆස්ට් හාෆ් එක විතරයි ගෝල් 4ක් ගැහුවේ ඊළඟ හාෆ් එකේම ගෝල් ගැහුවේ නැහැ. මොකද මිෂන් එක නම් ෆේල්. මැච් ලොස්. රෑන්කින් නම් බැස්සා. දැන් ගයිස් ඔයගොල්ලෝ මම මගේ අර ඉගෙන මට අර ඉන්න අර හොඳ ප්ලේස් එකකින් ඉන්න ටීම් එක දැන් මම ඔයගොල්ලෝ පෙන්නන්න. ඔන්න බලන්න ගයිස් වෙනස. ඔන්න පොඩ්ඩක් ඉන්න. දැන් මෙතන OVR එකට 64යි. ඔන්න බලන්න දැන්. දැන් 69 වුණා. සනීව ගත්තා. 64යි. සනීව දැන් මෙතෙන්ට 3යි. බලන්න. තේරෙන්නේ මට ටීම් දෙකක් ඉන්නවා මේක. කියන්නේ එකක් ගෝල් ටීම් එක අනික ඒක මේක තමයි අර කියන්නේ දැන් ප්ලේ කරන ප්ලේයර්ස්ලා මෙරිච් කියන්නේ අර දැන් රිටයර් වෙච්ච කට්ටිය නැති වෙච්ච කට්ටිය ඔක්කොම ඉන්නේ මේ ටිකේ. තව එකක් තියෙනවා මේ OVR එක 111 එකක්. ඒක මේ තියෙන්නේ ඔක්කොම දැන් ප්ලේ කරන කට්ටිය. මේක කියන්නේ මික්ස් එකක්. මේ ගොඩක් කට්ටිය ලෙජන්ඩ්ස්ලා ඉන්නේ. දැනට මනු එකක් ඇවිල්ලා තියෙන්නේ. ඊට දාගත්ත රොබින්සන් දැන්නම 100ක් ආවා. 11යි. සබස්ක්‍රයිබ් කරන්න කියලා මේ මතක් කරනවා. මේ මම වීඩියෝ වල ගොඩක් සබස්ක්‍රයිබ් කරන්නලා කියන්නේ දැන් කට්ටිය මේ වීඩියෝ බලන්නෙත් දැන් සමහර වීඩියෝ වලට views 2-3ක් තියෙනවා. 115ක් කියලා දින් දැන් තමයි. හරි ගරම් එන්ඩ එක දාගත්තා. හොලන්ඩ් දාගත්තා. 14 ඒ වගේ උනේ. හරි හරි. ඉසින්න. තව සන්න දාගමු. තව ඩිසන්
ඒ කට්ටිය අර මේ රේටින් එක අඩු නිසා මේ බහිනවා දැම්මා 115ක් තියෙනවා. එහෙනම් මේ ටීම් එකේම මම වීඩියෝ එකක් අනිවාර්යෙන් අරන් එනවා. එහෙනම් අට නවත්වනවා සුබ දවසක්.